Hello friends, ඉතින් මෙන්න මේ ප්‍රේමී වීඩියෝ එක මම 99%ක්ම එඩිට් කරගත්තේ මගේ මොබයිල් ෆෝන් එක භාවිතා කරලා. ඉතින් InShot software එකකින්. ඉතින් මේ වීඩියෝ එකේ full වීඩියෝ එක link එක මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඔයාලා ඒකත් බලලා වීඩියෝ එක බලන්න. ඉතින් මේ වීඩියෝ එකදී මම එඩිට් කරන්න සම්පූර්ණයෙන් භාවිතා කරේ InShot software එක. ඊට අමතරව 101ක් විතර Adobe Premiere Pro software එක sequence එක සහ color grading කරගන්න මම Premiere Pro software එක භාවිතා කරා. ඊට අමතරව මේකට After Effects වගේ advanced softwares use කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඇත්තටම Adobe Premiere Pro එකත් ගොඩක් පොඩ්ඩක් use කරේ. ඉතින් ඊට අමතරව 99%ක්ම InShot software එකෙන් තමයි මේක edit කරගත්තේ. ඉතින් background layer එකත් වෙනම apply කරන්න ඕනේ නැහැ. iPhone එකේ cinematic option එකෙන් තමයි මේ වීඩියෝ එක මම record කරගත්තේ. හරි. ඉතින් මේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මේකේ editing tutorial එක නෙවෙයි. ඉතින් මේක speed video එකක් විතරයි. editing ගැන දන්න කෙනෙක්ට පොඩි idea එකක් ගන්න පුළුවන් මේ වීඩියෝ එක බලලා mobile phone එකේ කොහොමද මේ වගේ cinematic type එකට යන වීඩියෝ එකක් edit කරගන්නේ කියලා. ඉතින් මේකට beat එකට match කරපු එකක් මම කරගත්තේ Adobe Premiere එකෙන්. ඊට අමතරව beat එක match කරන්න මම InShot එකත් භාවිතා කරා. ඉතින් මම Adobe Premiere එකේ කොටස වලට දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒක ගොඩක් සුළු ප්‍රමාණයක් විතරයි Premiere Pro එක use කරේ. ඊට අමතරව 99%ක්ම InShot එකෙන් තමයි edit කරේ. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ ඒක. ඉතින් මේක සම්පූර්ණ tutorial එක ගේන්න නම් මට විදිහක් නැහැ. මොකද ඒක පැය 3-4ක වීඩියෝ එකක් වෙයි. ඒ හින්දා ඉතින් මම මෙන්න මේක speed එක වැඩි කරලා YouTube එකට upload කරන්න හිතුවා. ඉතින් මේකෙන් ඔයාලට editing ගැන දන්න කෙනෙක් නම් පොඩි idea එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වීඩියෝ එකෙන් ඔයාලට ලොකු ප්‍රයෝජනයක් ගන්න බැරි වෙයි. මොකද editing ගැන දන්න කෙනෙක්ට නම් මේකෙන් පොඩි idea එකක් ගන්න පුළුවන් කොහොමද මේක edit කරලා තියෙන්නේ. ඉතින් මෙතන time ramping කියන method එක තමයි ගොඩක් වෙලාට මම භාවිතා කරේ. ඉතින් ඒක කියන්නේ දන්නේ නැති කෙනෙක් නම් එකවරම speed එකකින් ඉඳන් slow motion එකටත් එහෙම නැත්නම් slow motion එකකින් ඉඳන් speed එක වැඩි වෙන විදිහටත් edit කරන එකට තමයි time ramping එකක් edit කරනවා කියන්නේ. ඉතින් මෙතනදිත් InShot ම තමයි භාවිතා කරේ. ඒක Adobe Premiere වලින් කරන්න ගියා නම් ගොඩක් advanced වෙනවා. ඉතින් ඕකේ. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මේ වීඩියෝ එක edit වෙච්ච විදිහ. ඉතින් මේක දිගටම ඔයාලා බලාගෙන ඉන්න ඔයාලට පොඩි idea එකක් අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඒ ඔයාලත් mobile editing කරන කෙනෙක් නම්. ඕකේ.